බලමු මේ වගේ හරය අපරිමේය භාගයක හරය පරිමේය කරන විදිය. එතකොට මේ වෙලාවේ හරයට තියෙන ද්විපද ප්‍රකාශනය. මම මේකෙදි මේ හරය පරිමේය කරන පළවෙනි පියවර විදිහට මෙයාගේ හරය සහ ලවය කියන දෙකම ගුණ කරනවා. මේ හරයේ ප්‍රතිපදය. මෙයාගේ ප්‍රතිපදය වෙන්නේ 1 ධන මූල 3. මම මේ ලවයක් ගුණ කරනවා එයාගේම 2 ධන මූල 3. ඊළඟ පියවරේදී ලවය ගුණිතයක් විදිහට ලියා ගන්න පුළුවන් 2 වරක් 2 ධන මූල 3. හරය ඔයාලට පේනවද මේ තියෙන්නේ එකම පද දෙකේ ඍණ අවස්ථාවයි ධන අවස්ථාවයි. ඒතර මේ දෙන්නා මෙහෙම දැක්කහම මතක් වෙන්න ඕනේ වර්ග දෙක අතරේ සාධක. ඒ කියන්නේ අපිට මේ දෙන්නව ලියා ගන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක් විදිහට. මම මේක ලියනවා එහෙනම්. පළමු පදයේ වර්ගයේ ඍණ දෙවැනි පදයේ තියෙන්නේ වර්ගමූල 3 අන්න යාගේ වර්ගය. මේ වර්ග දෙක අතරේ සාධක තමයි මේ තියෙන්නේ. දැන් පියවර ඉස්සරහට යනකොට මේ වරහන පිටත තියෙන සංඛ්‍යාවෙන් වරහන ඇතුළේ තියෙන පද දෙකම ගුණ වෙන්න ඕනේ. ඒතොර දෙවරක් දෙක 4 ධන දෙවරක් මූල 3 2යි මූල 3යි. හරයට යනකොට දෙකේ වර්ගය 4යි ඍණ මෙතනදී වර්ගයට වර්ගමූලය සුළු වෙලා ඉතුරු වෙන්නේ 3ක්. ඉතින් අවසාන පියවර ලවයේ තියෙනවා 4 ධන 2යි මූල 3. මෙතනින් එහාට මේක සුළු වෙන්නේ නැහැ විජාතිය පද. හැබැයි හරයේදී 4න් 3ක් ගියාම එකක් නිසා අපිට හරය ලියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිළිතුර වෙන්නේ 4 ධන 2යි මූල 3. දැක්කද? හරය පරිමේය කරන කතාවේදී ඇත්තටම හරයක් නැති මට්ටමටම ගාන ඉස්සරහට ගියා. ඒක හරි ලස්සන කතාවක්. මතක තියාගන්න දීපක ප්‍රකාශන ප්‍රතිපදය කියන්නේ ඍණ අවස්ථාව නම් එයාගේ ප්‍රතිපදය ඒ දෙන්නගේම ධන අවස්ථාව. ධන අවස්ථාව විද්‍යුත්යාගේ ප්‍රතිපදය ඒ දෙන්නගේම ඍණ අවස්ථාව.